හායි කොහොමද ඔයාලට අද මගේ නිවාඩු දවස මම නැගිටින්නේ 10ට විතර. දැන් ඉතින් නැගිටලා ඇඟ සෝදලා ඔක්කොම කරලා දැන් ඉතින් මේ උදේට කන්නයි හදන්නේ. චොක්ලට් ක්‍රීම් බනිස් තමයි කෑවේ. හැබැයි මම පොඩ්ඩයි කෑවේ. අනේ ඉස්සර නම් කන්න පුළුවන්. හැබැයි දැන් කන්න බෑ වගේ නිකන්. ඊට පස්සේ ඉතින් සින්දුවක් අහගෙන චුට්ටක් වෙලා ඉතින් ඔහොම වාඩි වෙලා හිටියා. චුට්ටක් වෙලා කිව්වට ඉතින් පැයක් විතර සින්දු ඇහුවා. ගෙදර ඉඳිදී හයියෙන් සින්දු දාලා ඉතින් ඒක අහගෙන ඉන්න තරම් සතුටක් වෙන කොහෙවත් නෑ මම හිතන්නේ. මම නම් හරිම ආසයි. ඊට පස්සේ සින්දු අහලා ඉවර වෙලා මං ආයේ පාන් කන්න ගත්තා. ඊට පස්සේ අයිස්ක්‍රීම් අංකල් යනවා පාරටම ගියා එයාව එක්කන් එන්න. සින්දු දාලා තිබුණ හින්දා ඇහුන්නේ නෑ යා පල්ලෙහාට යනවා. ආයෙ උඩට යද්දිත් උඩට ගිහිල්ලත් ඉවරයි පාරට ගිහලා තමයි මං එක්කගෙන ආවේ. අනේ ඔක හරියට දෙන්නේ නෑ. මම ඉතින් සුපුරුදු පරිදි අයිස්ක්‍රීම් එකයි කෝන් එකයි ගත්තා. දැන් ඉතින් ආයෙ සින්දු අහනවා. බලන්නකො ඉතින් මං සින්දු කියන ලස්සනයිද කියලා කැතයි යන්නේ හැබැයි. සින්දු අහා ඉන්න ගමන් මට චොක්ලට් බඩගින්නක් ආවා. ඊට පස්සේ ඉතින් ටක් ගාලා අරයවත් එක්කගෙන ගිහලා චොක්ලට් අරන් ආවා. අපි චොක්ලට් අරන් එන්නේ නංගිලාට බින්චුන් එකෙන් අරන් එන්න කිව්වා බීම. ඉතින් ඒගොල්ලන්ට ඒවත් ගත්තා. අපි යන වෙලාව නම් සෙනග. හැබැයි මේකෙදින් සෙනග නැති වෙලාවක් නැති තරම්. මේ තියෙන මං ගත්ත චොක්ලට් ටික. මම වීඩියෝ එක කරන ගමනොත් කතා කරනවා. ඒත් කියන එක එච්චර පැහැදිලි මදි නිකන් ඇහෙන්නේ අඩුයි වගේ. ඕක තමයි මං ආසම චොක්ලට් එක. ඒක මාරම රහයි යන්නේ. ඕකයි ඩේලි මිල්ක් එකට තමයි මං කැමති. ආයෙ කන්න හිතනවානේ දැක්කාම. මේකේ නම් ඉතින් රහ ගැන කියන්න ඕනේ නෑනේ. හැමෝම දන්නවනේ ඒක මානම රහයි කියලා. කොච්චර කෑවත් එපා වෙන්නේ නැති දෙයක් තමයි චොක්ලට්. ඕක කිට් කැට් එකේ ඩාර්ක් එක. හැබැයි ඒක මම හිතුවේ අරක වගේම රහ ඇති කියලා. හැබැයි ඒක නිකන් අර මේ මාමයිට් වගේ තිත්තයි. එච්චර රහක් නෑ හැබැයි. ඒක නම් චූටි කෑල්ලක් කෑවත් රහ. අයක නම් රහයි. දැන් මේක කාලා බලමු. ගොඩක් කන්න තමයි යන්නේ. ඒක නම් මම කාලම නෑ. කාලා බලමු. ඒක මම යන්නට එන්නම් මේ විදිහට තමයි තියෙන්නේ. ලස්සරේ. කාලා බලන්න හැබැයි බිස්කට් ක්‍රීම් මම දන්නේ. මම බිස්කට් එකක් වගේ තියෙනවා. තාම හම්බුනේ.
දැන් මට ලබා. බිස්කට් එකත් අතට තියෙන කප්පු නෑ. මේක ටච් කියලා එක. ටච්. මම කලර් මාස් නේ. හස්සන. අද කොටා හරි. ඇත්තටම මේ විදිහට රහයි මාරම රහයි. දැන් මම මේ වීඩියෝ එක කරේ මේ සතියේ දැන් මේ සතියේ තමයි වොයිස් කරන්නේ. ඉතින් මට දැන් ආයේ මේ විදිහට කන්න හිතෙනවා. මම හිතන්නේ ආයේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් චොක්ලට් කන වීඩියෝ එකක්. මේකම කාලා බලමු. කාලා බලමු. 10 විතර 10. Coklat nak dia lah. Mas ni mati lah. Mereka kau macam apa? Dia bela. Saya kena malu hai. ඒකත් හොඳයි. හැබැයි අර ලොකු රසක් නෑ. හැබැයි හැම චොක්ලට් එක ඇතුළෙම දැන් බිස්කට් එකක් දාලා තියෙනවා. මම ඒකට නම් වැඩි ආස නෑ නේ. මම මේක කඩාගෙන ආවා. අපි මුලින්ම මේක කඩන්න. මේක නම් ආයි හැමෝම කාලා ඇති මං හිතන්නේ. මේ විදිහට හොඳට මෙහෙම ලාවගෙන මෙන්න මම ඔබලා ලහල් මම අවසානයේ මේ දාගෙන චොක්ලට් එක දාන්න මරෝ සර්ටි චක්කම් අරය කාලා දුන්නේ යට කඩන්න පුළුවන් අත්තනම රහයි වතුර ටික හැලුණා හැන්දෙන් කනඩට හොඳන එක පාට කටට දාගන්න කට හැන්දෙන් කන්න බෑ ඒ කනේ මන්ද මොකට හැන්දක් දාලා තිබ්බද කියලා අයියෝ ඒ ජෙලි එක හැන්දෙන් කන්න බෑ මේක හැන්දක් දීලා තිබ්බට බොරුවට ගෙන ආපු හැම චොක්ලට් එකෙම ඉතින් මම කෑවා කාලා ඉතින් නංගිලටත් තිබ්බා නැත්තම් ඉතින් බෑනේ ස්ට්‍රෝබෙරි රහයි මේ ස්ට්‍රෝබෙරි එක තමයි දැන් ඉතින් හවස නාලා කරලා අපි ගියා පොලේ අම්මත් එක්ක ගෙදරට ඕන කරන බඩු ගන්න අම්මා බඩු තෝරනකම් අපි ඉතින් කරේ බලන් හිටපු එක බලන්නකෝ අපේ පොඩි නංගි කරන දේ අම්මා පරිප්පු තෝරනකම් එයා පරිප්පු වල රස බලනවා ඊට පස්සේ මෙතනින් බඩු අරන් ඉවර වෙලා අම්මයි මමයි ගියා පොළ ඇතුළට මං හිතන්නේ අම්මට පොල් තෙල් මොන හරි ගන්න තමයි ගියේ
ඊට පස්සේ ඉතින් ගෙදර ගිහපු ගමන් මම කරේ කොත්තු මේකක් හදන් කාපු එක. මම දවල්ට බත් කෑවෙත් නැහැ නේ. චොක්ලට් නේ කෑවේ. මාර බඩගින්නකින් හිටියේ. එහෙනම් ඉතින් අදට මගේ වීඩියෝ එක ඉවරයි. මාව බැලුවට thank you. subscribe කරන්න. bye. පරිස්සමෙන් ඉන්න.